Hello traders, this is by Kulusen Pass Dolosanda වෙලාව 12:52යි බලමු ක්‍රිප්ටෝ මාකට් අප්ඩේට් එක. channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න. ඉතින් notification bell icon එක all දාගන්න නැති කට්ටිය notification bell icon එක all දාගන්න. ඒකට වීඩියෝ එකක් දාපු ගමන් notification එක workout එක ගන්න ගන්නත් පුළුවන්. පුංචි මතක් කිරීම අලුත් ක්‍රිප්ටෝ ලෝකේ fundamental news ටික ඉක්මනට capture කරන්න තියෙන හොඳම ක්‍රමය තමයි rockcrypto.com website එක. ඉතින් එන්න website එක පැත්තට ඔයාලට පේනවා ඉතින් website එකේ ඔයාලට පෙන්නනවා තව BTC හාවිනකට දවස් 882ක් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. එනම් බලමු මාකට් අප්ඩේට් එකේ මොකද වෙන්නේ කියලා. මුලින්ම පැහැදිලි කරන්න ඕනේ මේ දවස් ටිකේ මාකට් එක ගොඩාක් දුරට එකම රේන්ජ් එකේ තමයි තිබ්බේ. නමුත් ඊයේ රෑ වගේ වෙද්දී CFX වල ලොකු අප් එකක් ගිහිල්ලා තිබ්බා. අපි ඒක සම්බන්ධයෙන් අප්ඩේට් එකක් දැම්ම මේ Patreon පැත්තේ. මේ තියන්නේ අපි CFX වල අප් එක ගැන ඊයරෑ 10:38ට ෆෝකාස් කරපු නැත්නම් අපි සෙල් කරන්න දීපු මැසේජ් එක. ඔයාලා මතක ඇති CFX මේ දින CFX. එතකොට CFX වල අවසාන වශයෙන් අපි මෙන්න මේ ලෙවල් වලට රීට්‍රේස්මන්ට් එකක් ඇඳලා කැමති කට්ටියට 0.5 සහ golden pocket කියන ලෙවල් වලින් එන්ට්‍රීස් ගන්න කිව්වා. සහ බුලිෂ් ඩයිවර්ජන්ස් එකක් අපි වොච් කරන් හිටියා ඩේලි chart එකේ. මේක ඉතාමත් වැදගත් කියලා ඔයාලට කිව්වා මතක ඇති. ඉතින් බයි කරගත්ත කට්ටියට ඊයේ මෙන්න මේ හරිය සෙල් කරගන්න අවස්ථාවක් හම්බෙන්නේ නැති. එතකොට හරියටම රෑ 9:00 වගේ තමයි මේ සිදුවීම වෙලා තියෙන්නේ. එතකොට අපි ඔන්න මාකට් එකේ මෙන්න මේ හරියද වගේ තමයි අපි මාකට් එකේ ඇත්තටම මේ සීන් එක දැක්කේ. හරියද? එන්නේ මාකට් එක උඩට ගිහලා පල්ලෙහාට යනවත් එක්කම වගේ දැක්කේ. අපි සටස් පුළුවන් උපරිමයෙන් ෂණික සෙල් කරගත්තා. ගොඩක් දුරට ආපුවා මේ විගි කර්ව් ෆිල් කරන්න ප්‍රයිස් එක උඩට යන්න පුළුවන්. ඒ වුණොත් එහෙම සෙල් කරගත්තේ නැති කට්ටිය මේ ලෙවල් එකෙන් සෙල් කරගමු. අපි බලමු BTC වලට මොකද වෙලා තියෙන්නේ කියලා. BTC වල ප්‍රයිස් එක 1,04,473 කියන රේන්ජ් එකේ තියෙන්නේ. පැය අතරට යන් ගිහලා බලමු මොකද වෙලා තියෙන්නේ කියලා. අපි මෙන්න මේ ලෙවල් එකට එනකන් තමයි බලාගෙන හිටියේ. නමුත් එතෙන්ටම ආවේ නැහැ. ආයි පල්ලෙහාට ඇවිල්ලා තියෙනවා. නමුත් මම ඔයාලට කිව්වා bearish divergence එකක් නැති නිසා ආයි ප්‍රයිස් එක උඩට යන්න පුළුවන් chance එකක් තියෙනවා කියලා. ඉතින් දැනට ඔයාලට පේනවා ඇති කලින් කැන්ඩල් වලට වඩා يعني කලින් තිබ්බ කැන්ඩල් ටිකම බුලිෂ් පැත්තට එන්ගල්ෆ් වෙවි තියෙනවා. ගොඩක් දුරට ප්‍රයිස් එක මේ විදිහටම උඩට යන්න තියෙන chance එක වැඩි. ඉතින් ඒක නිසා අපි watch කරන් ඉමු මාකට් එකේ මොකද වෙන්නේ කියලා. දැනට නම් කිසි ගැටලුවක් නැහැ. මාකට් එක උඩට යන ගමන් තියෙන්නේ. බලාගෙන ඉමු. මෙන්න මේ රේන්ජ් එක 1,04,000 හරහා 1,07,480 හරහා ප්‍රයිස් එක 1,09,000 කියන රේන්ජ් එකටම යන්න පුළුවන්. හරි. ඒක නිසා අපි watch කරගෙන ඉමු. කලබල වෙන්නේ නැතුව අපි හැමේට watch කරන් ඉමු. ප්‍රයිස් එක shape එකේ උඩම level එකට එනකන් යයි. හරි. ඒතකොට දැනට තියෙන්නේ BTC වල මේ වගේ අප්ඩේට් එකක්. BTC මේ විදිහට යද්දී අපි බලමු Ethereum වලට මොකද උනේ කියලා. Ethereum වල ප්‍රයිස් එක ලස්සන තැනක තියෙනවා. හරි. බලමු Ethereum වලට මොකද උනේ කියලා. මෙන්න Ethereum වල ප්‍රයිස් එක 3,441 කියන රේන්ජ් එකේ තියෙන. නමුත් Ethereum වල ප්‍රයිස් එක 3,656 කියන රේන්ජ් එකටම අප් වුණා. නමුත් පොඩි වෙළඳපොළ මිල පහළ යෑමකින් දැන් Ethereum වල ප්‍රයිස් එක 3,440 විදිහට වාර්තා වෙලා තියෙනවා. එතකොට අපි ඉදිරියේදී බලමු ප්‍රයිස් එක මෙන්න මේ රේන්ජ් එකේ වෙච්ච 3,840 කියන ලෙවල් එකට එනවද කියලා. BTC සහ Ethereum වල ප්‍රයිස් එක මෙහෙම වෙද්දී අපි පොඩ්ඩක් යන් coin glass පැත්තට අපි coin glass පැත්තට ගිහලා බලමු මොකද වෙලා තියෙන්නේ කියලා. ඔයාලට පේන ඇති coin glass පැත්තේ පෙන්නනවා පැය 24 traders ලා 1,38,842ක් 1.38යි 842ක් සම්පූර්ණයෙන්ම liquidate. ඒ වගේම තමයි liquidate වෙච්ච සමස්ත ඩොලර් සංචිත ඇමරිකන් ඩොලර් මිලියන 413.52ක් විදිහට සඳහන් වෙලා තියෙනවා. 413ක් කියන හොඳ ඉලක්කමක්. ඒ වුණාට 1 බිලියන් විතර අපි දැකලා තියෙනවා උතන. ඒ නිසා අර ලොකුවට බය වෙන්න ඕන කියන ලෙවල් එකක් නෙමෙයි. හරිද? ඒ වගේම තමයි වෙලා තියෙන ලොකුම තනි ලොස් එක වෙලා තිබ්බේ Bitfinex පැත්තේ. එතකොට ඩොලර් මිලියන 12 ගාණක් වඩ පෙන්වනවා ඇති. හරි. එතකොට මේ දේවල් ටික තමයි වෙලා තියෙන්නේ මාකට් එකේ ගත වූ පැය 24ට. අපි මෙතනින් එහාට my FX book පැත්තට යමු. හරි. my FX book පැත්තට ගියොත් එහෙම අපිට බලා ගන්න පුළුවන් මාකට් එකේ ඉදිරියට එන්න තියෙන ෆන්ඩමෙන්ටල් ඉවෙන්ට්ස් මොනවද තියෙන්නේ කියලා. හරි. ඔයාලට පේන ඇති ඉකොනොමික් කැලෙන්ඩර් එක. හරි. මේ කැලෙන්ඩර් එකට අනුව ඉස්සරහට එන්න තියෙන ඉවෙන්ට්ස් ටික ඔයාලට පේනවා ඇති. මෙතනින් වැඩිපුරම අවධානයක් අපි යොමු කරන්න ඕනේ CPI 13 වෙනිදාට තමයි එන්න තියෙන්නේ. නොවැම්බර් 12 හෙට 13. එතකොට මේ CPI data සහ inflation rate
ගැන අපි අවධානය යොමු කරන්න ඕනේ. ඒක නිසා ගොඩක් දුරට හෙට රෑ 7 කියන වෙලාව තීරණාත්මක වෙලාවක් වෙන්න පුළුවන්. වොච් කරන් ඉමු මාකට් එක මොකද වෙන්නේ කියලා බලන්න. කන්සියුමර් ප්‍රයිස් ඉන්ඩෙක්ස් එක පැත්තෙන් මේ දේවල් වලට අමතරව තව දැනුවත් කරන්න දේවල් කිහිපයක් තියෙනවා. ඒ තමයි මෙන්න මේක. මේ හැමදාම මේ කියනවා ඉතින් මං හරිද? හරි. මේ මගේ ඔරිජිනල් TikTok account එක තියෙනවා නේද? ඒ ඔරිජිනල් TikTok account එකේ නම rockcrypto.lk හරිද? fake account ගොඩක් තියෙනවා ඔයාලට පෙන්නන්නම්. හරිද? මම නිකන් rockcrypto කියලා TikTok search කරලා පෙන්නන්නම්. users ලා ටික. හරි. මේ මගේ වත්කම කොහොමද ඒක? හරිද? ඉතින් ඒක නිසා මේ තියෙන මේ මොකක්ද මේ කවුන්ට්ස් තියෙන බර ගානක් තියෙනවා. හරි මේ පල්ලැටි වැඩක් නෑ අපිට. මෙන්න මේ ෆලෝවර්ස්ලා 8969ක් තියෙන එක තියෙනවානේ. මෙන්න මේක තමයි මගේ account එක. මේ rockcrypto LK7 මේක fake, LK4 මේක fake, .lk මේක fake, LK1 මේකත් fake, LK.0 එක fake. මේක මගේ ගේමින් කරද්දි කියන්නේ ගේම් ප්ලේ කරද්දි මොකද free fire ගන්න කාලේ තිබ්බ එකක්. මේක මගේ තාම මං ගාව තියෙනවා. හරි එතකොට මේ ඔය ටික තමයි මෙන්න මේක තමයි ඔරිජිනල් එක. වැඩේ පැහැදිලි කියලා මම හිතනවා. ඉතින් හැමෝටම මේක විතරක් තියාගන්න. අනිත් ඒවායින් ඔයාලට මැසේජ් එනවා ඇති. එහෙම ප්‍රශ්න ගොඩක් කියලා ඇති. ඉතින් මම නෙමේ කිසිම දෙයක් කරන්නේ. ඒ account මගේවත් නෙමෙයි. ඒක නිසා මේ හරියට බලන්න rockcrypto.lk මේක විතරයි. මගේ ඉතුරු ඔක්කොම fake. ඊළඟ එක t.me/rockgonfire මේ තියෙන මගේ username එක විතරයි. මේක තමයි මගේ username එක. වෙන කිසිම ආකාරයක username එකක් මට නැහැ. ROGFIRA rockgonfire මෙන්න මේක තමයි මගේ Telegram username එක. ඉතින් ඔකට message එකක් දාන්න. ඔය තියෙන මගේ username එක. හරි මේ දේවල් වලට අමතරව අපිට Bybit එකෙන් gift එකක් ආවා. හරි අපිට Bybit එකෙන් gift එකක් ආවා මේ පාර. ඉතින් exchange එක පැත්තෙන් ඔන්න ඇවිල්ලා තියෙනවා. එතකොට මේ තියෙන්නේ මොකක්ද කියලා ඔයාලා කල්පනා කරලා ඇති. මමත් හිතුවේ ටික කමුතු දෙයක් මේක හරිද? මේක මම ඔයාලට වෙන ෆොටෝ එකක් දාන්නම් මේකේ හරිද? ice ටික කාඩ් එකක් තියෙනවා. t-shirt එකක් තියෙනවා. හරි ඔය දේවල් ටික තමයි තියෙන්නේ. අපි බලමු Patreon පැත්තේ කට්ටියගේ profit මොකද වෙලා තියෙන්නේ කියලා. අපේ ගොල්ලෙක් ඔන්න කාඩ් එක හදාගෙන තියෙනවා. Visa කාඩ් එකක් දර්ශනගේ කාඩ් එක තියෙනවා ඔන්න. CFX short එක කරන් තියෙනවා. අපේ ඊයේ long වෙච්ච CFX එක තියෙනවා. එතකම සුනිමල් අප්ඩේට් එකක් දාලා තියෙනවා මෙහෙම coin එක නම මොකද්ද? නමක් නම් දාලා නැහැ. ආලෝක message එකක් දාලා දෙන්න thank you. හරි ওই දේවල් ටික තමයි Patreon පැත්තේ වෙලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති මාකට් එක තැන තාම කර කියා ගන්න දෙයක් නෑ දැනට. not coin එකේ price එක සෑහෙන down වෙලා තියෙනවා. හැබැයි not coin එකේ ඔයාලට පේනදී price එක down වුණාට strength එක එන්න වැඩි වෙනවා. හරි මේ දේවල් එක්ක ඉදිරියේදී not වල price එක ඉහළ යන්න පුළුවන්. ඒක නිසා not නැවත මිලදී ගන්න එපා. කලින් මිලදී ගත්ත කට්ටිය ඔහොම hold කරගෙන ඉන්න. not වලට පස්සේ WLD පැත්තට එමු. WLD වල ඇත්තරම price එකේ ලොකු වෙනසක් නෑ daily chart එක තුලත්. තාම දෙන එකම level එක. පැය 4 chart එක ගත්තොත් පැය 4ෙත් අපි අවසාන වශයෙන් buy කරපු level එකේම තමයි තියෙන්නේ. ඉතින් මෙන්න මේ trend line එකෙන් උඩට market එක යනකම් අපිට දැනට මෙලෝදයක් කරන්න වෙන්නේ නෑ WLD පැත්තේ. HBA වලට આવොත් මේ HBA වල price එක trend line එක cross කරගෙන උඩට එන ගමන් තියෙන්නේ. අපි watch කරගෙන ඉමු ඉදිරියේදී ගොඩක් දුරට අපිට HBA වල price එක අඩුම තරමේ 0.19න් උඩටවත් එයි කියලා බලාගෙන ඉන්න පුළුවන්. ඒක නිසා දැනට කිසිම දෙයක් අපිට කරන්න නැහැ. දැනට කරන්න තියෙන්නේ මාකට් එක වොච් කරගෙන ඉන්න එක විතරයි. එතකම අපි coin glass coin market cap පැත්තට යන් බලමු මොකද වෙලා තියෙන්නේ කියලා. coin market cap පැත්තේ මේ ඉන්ටර්ෆේස් එකට මම කැමති නෑ. ඇත්තටම මම කලින් තිබ්බ එකෙන් ලස්සනයි හරිද? coin market cap එකේ මොනවද වෙනසක් තියෙන්නේ? එහෙම වෙනසක් නෑ. අපි බලමු ගතපු පැය 24ට මොකද උනේ කියලා. CC ඒත් එකම MYX හරි ඔය coins ටික තමයි පොඩ්ඩක් එහෙම වෙලා තියෙන්නේ. XMR වලත් ලොකු මූව්මන්ට් එකක් වෙලා නැහැ. ඉතින් සාමාන්‍ය වශයෙන් තවත් එක් දවසක් ISET cash එක drop වෙලා තියෙනවා. ISET cash Trump drop වෙලා තියෙනවා. පොඩ්ඩක් අපි Trump එක ගැන පොඩ්ඩක් බලමු අප්ඩේට් එකේදී. මොකද ගොඩක් කට්ටිය Trump මං හිතන්නේ buy කරලා ඇත්තේ. මේ දැක්ක නිසා
ට්‍රම්ප් අපි නැතුව පාලුවිද $74 ගිය ට්‍රම්ප් ඩොලර් එකට වැඩිච්ච ට්‍රම්ප් ඩොලර් 7ට ඇවිල්ලා තියෙන ට්‍රම්ප් හරි ලස්සනයි මහත්තයෝ ඔෆිෂියල් ට්‍රම්ප් නයිස් හරිද ඉතින් ඒක නිසා මේ බලන්න හරිද මේ බයිකර මිනිස්සු මොනවා කරගත්තත් දන්නේ නැහැ හරි එතකොට අපි ට්‍රම්ප් ගැන කතා කරන්න නැතුව ඉමු. හරි අපි අපේ අප්ඩේට් එකේම අපි අවසාන වශයෙන් කතා කරේ H5 වල ප්‍රයිස් එක උඩට එනවා නම් අපිට සෙල් කරන්න පුළුවන්. තාම සෙල් කරන්න සුදුසු ලෙවල් එකකට මාකට් එක ඇවිල්ලා නැහැ. ඒ වගේ ලෙවල් එකක් එන්නේ 0.2 වගේ අඩුම තරමේ. ඒක නිසා අපි වොච් කරන් ඉමු මොකද වෙන්නේ කියලා. EGLD වලට යන් EGLD වල ප්‍රයිස් එක උඩට එන ගමන් තියෙන්නේ තාම හරි ලෙවල් එකට ඇවිල්ලා නැහැ. තව අපිට හෝල්ඩ් කරන්න යනවා. TRB වලත් එලෙසම තමයි. මෙන්න මේ ට්‍රෙන්ඩ් ලයින් එක බ්‍රේක් වෙන්න ඕන අඩුම තරම TRB වල නම් අඩුම තරමය. මේව ට්‍රෙන්ඩ් ලයින් එක දෙන්න බෑ. හරි මෙතනින් උඩට එන්න ඕන TRB සෙල් කරන්න. කොම්පලත් ප්‍රයිස් එක එකම ලෙවල් එකේ තියෙන්නේ. කොම්පලත් සෙලින් ඔපචුනිටි එකක් ගන්න තව මාකට් එක චුට්ටක් නෙමෙයි හරිද තව මාකට් එක සෑහෙන්න උඩට එන්න ඕනේ. එතකොට API 3 වල ප්‍රයිස් එකත් එකම ලෙවල් එකේ තියෙන්නේ. වොච් කරන් ඉන්න වෙනවා. ගලා ගොඩක් දුරට හෙට හෝ අනිද්දා වෙද්දි බ්‍රේක් වෙන්න පුළුවන් බුලිෂ් පැත්තට. ඉතින් ඒක හොඳ දෙයක්. ගොඩක් දුරට පේන විදිහට ජෙස්මි වලත් බුලිෂ් මාක් එක එලෙසම තියෙනවා. තව දුරටත් ජෙස්මි වොච් කරන් ඉමු. අපි එතනින් එහාට ගිහලා බලමු DYDX වල මොකද වෙලා තියෙන්නේ කියලා. ඔයාලට පේනවා ඇති DYDX එහෙම තියෙන ලෙවල් ගත්තට පස්සේ ඇත්තටම හොඳ ලෙවල් එක තමයි ප්‍රයිස් එක තියෙන්නේ. අපි බලාගෙන ඉමු DYDX 0.315න් කොහෙට යයිද කියලා. හරි මෙතනින් එහාට බලමු අප්ඩේට් එක. ඔයාලට පේනවා ඇති DYDX 0.315 මෙතනින් උඩට යන්න පුළුවන්. අපි අඩුම තරම් 0.55ට වත් වෙනකම් බලාගෙන ඉන්න ඕනේ. FIL වල ප්‍රයිස් එක